හෙලෝ හැමෝටම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි වල ඉතාම වැදගත් lesson එකක් වෙන WH question words ගැන. අද අපි බලන්නේ what, where, when, who, why, which සහ how කියන වචන 7. මේ lesson එකෙන් ඔයාට WH question හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම බලමු what කියන වචනය ගැන. what කියන්නේ දේවල් සහ තොරතුරු ගැන අහන්න භාවිතා කරන වචනයක්. දැන් අපි what question word එකේ structure එක බලමු. මේ structure එක භාවිතා කරන්නේ දේවල්, තොරතුරු හෝ ක්‍රියා ගැන අහන්න. දැන් අපි example ටිකක් බලමු. What is your name? ඔයාගේ නම මොකක්ද? What are you doing? ඔයා මොනවද කරන්නේ? What is this? මේක මොකක්ද? What is your favorite food? ඔයාගේ ප්‍රියතම ආහාරය කුමක්ද? What do you want? ඔයාට මොනවද ඕනේ? ඊළඟට අපි බලමු where කියන වචනය ගැන. where භාවිතා කරන්නේ ස්ථානයක් ගැන අහන්න. දැන් අපි where කියන question word එකේ structure එක බලමු. මේ structure එක භාවිතා කරන්නේ යම්කිසි ස්ථානයක් ගැන අහන්න. එහෙනම් දැන් අපි where කියන වචනය යොදාගෙන හදාගත්තු example කිහිපයක් බලමු. Where are you going? ඔයා කොහෙද යන්නේ? Where is your house? ඔයාගේ ගෙදර කොහෙද? Where do you live? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? Where is the school? පාසල කොහෙද? Where is my book? මගේ පොත කොහෙද? ඊළඟට අපි බලමු when කියන වචනය ගැන. when භාවිතා කරන්නේ වෙලාව, දිනය ගැන අහන්න. දැන් අපි when question word එකේ structure එක බලමු. මේ structure එක භාවිතා වෙන්නේ වෙලාව, දිනය ගැන අහන්න. ඊළඟට අපි example කිහිපයක් බලමු. When are you coming? ඔයා කවදාද එන්නේ? When do you study? ඔයා කවදාද ඉගෙන ගන්නේ? When is the class? පන්තිය කවදද? When is your exam? ඔයාගේ විභාගය කවදද? When do you woke up? ඔයා කීයටද නැගිටින්නේ? ඊළඟට අපි බලමු who කියන වචනය ගැන. who භාවිතා කරන්නේ මිනිස්සු ගැන අහන්න. දැන් අපි who කියන question word එකේ structure එක බලමු. මේ structure එක භාවිතා කරන්නේ මිනිස්සුන් ගැන අහන්න. ඊළඟට අපි example කිහිපයක් බලමු. Who are you? ඔයා කවුද? Who is your teacher? ඔයාගේ ගුරුතුමා කවුද? Who is that? ඒ කවුද? Who are they? ඔවුන් කවුද? Who did you meet? ඔයා කවුද හමු වුණේ? ඊළඟට අපි බලමු why කියන question word එක ගැන. why භාවිතා කරන්නේ හේතු අහන්න. සරලවම කිව්වොත් why භාවිතා කරන්නේ ඇයි කියලා අහන්න. දැන් අපි why කියන question word එකේ structure එක බලමු. මේ structure එක භාවිතා කරන්නේ කාගෙන් හරි දෙයක් ඇයි කියලා ප්‍රශ්න කරන්න. ඊළඟට අපි example කිහිපයක් බලමු. Why are you late? ඔයා ඇයි ප්‍රමාද? Why are you happy? ඔයා ඇයි සතුටු වෙන්නේ? Why do you study English? ඔයා ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? Why did you call me? ඔයා මට ඇයි කෝල් කළේ? Why is he angry? ඔහු ඇයි කෝප වෙලා ඉන්නේ? ඊළඟට අපි බලමු which කියන question word එක ගැන. which භාවිතා කරන්නේ තේරීමක් තියෙන වෙලාවට. සරලවම කිව්වොත් ප්‍රශ්න කරද්දී කොයි එකද, මොන එකද ඕනේ වගේ ප්‍රශ්න යොමු කරද්දී තමයි අපි which භාවිතා කරන්නේ.
මේ තමා which question word එකේ ස්ට්‍රක්චර් එක. මේ ස්ට්‍රක්චර් එක භාවිතා කරන්න අපි කුමන ඒ කියන්නේ තේරීමක් තියෙන තැනක් අහන්න වෙලාවට. ඊළඟට අපි එක්සාම්පල් කිහිපයක් බලමු. Which color do you like? ඔයා කැමති කොයි පාටටද? Which book do you want? ඔයාට ඕනේ කොයි පොතද? Which is your bag? ඔයාගේ බෑග් එක කොයිකද? Which subject do you like? ඔයා කැමති කොයි විෂයටද? දැන් අපි බලමු how කියන question word එක ගැන. how කියන වචනය අපි භාවිතා කරන්නේ කෙසේද, කොහොමද, කොච්චරද කියනවා වගේ ප්‍රශ්න අහන්න. දැන් අපි how කියන question word එකේ ස්ට්‍රක්චර් එක බලමු. මේ ස්ට්‍රක්චර් එක භාවිතා කරන්නේ කෙසේද කරන්නේ, කොහොමද, කොච්චරද වගේ ප්‍රශ්න අහන්න. ඊළඟට අපි එක්සාම්පල් කිහිපයක් බලමු. How are you? ඔයාට කොහොමද? How do you go to school? ඔයා පාසලට යන්නේ කොහොමද? How did you make this? ඔයා මේක හදලා තියෙන්නේ කොහොමද? How can I help you? මම ඔයාට උදව් කරන්නේ කොහොමද? අද ලෙසන් එක මෙතනින් අවසන් වෙනවා. ඔයාට මේ ලෙසන් එක වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ ලෙසන් එකෙන් හමු වෙමු. බයි බයි.